අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු මේ මෑතකදී උණුසුම් වුණු ඉරාන ඊශ්‍රායල අර්බුදය ගැන. ඒත් එක්ක ආපු සටන් විරාමේ සහ ඉතින් මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපේ අනාගතයට කොහොම බලපානවද කියලා. අපිට ලැබිලා තියෙන ප්‍රවෘත්ති වාර්තා විවිධ විශ්ලේෂණ අර ලංකාවද වෙන බලපෑම ගැනත් සටහන් තියෙනවා. ඉතින් මේ කතාබහේ අරුමුණ තමයි මේ ගැටුමේ මොකද්ද ඇත්තටම වුනේ සහ ලංකාවට දැනෙන බලපෑම මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඔව් ඇත්තම කිව්වොත් මේ ගැටුමේ මුල්නම් දශක ගාණක් පරණයි. මතවාද කලාපීය බලාරගල අර න්‍යුෂ්ටික වැඩසටහන් ගැන තියෙන එකඟ නොවීම මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් මෑතකදී විශේෂයෙන්ම අර ඇමරිකානු මැදිහත් වීමත් එක්ක තත්ත්වය හොඳටම උත්සන්න වුණා කියන්න පුළුවන්. අපි පොඩ්ඩක් සිදුවීම් ටික පෙළගස්ව ගත්තොත් මේ හැමදේම ඇබිලුනේ ජූනි 22 වෙනිදා. ඇමරිකාව ඉරානය අර න්‍යුෂ්ටික මධ්‍යස්ථාන කීපයකටම පහර දුන්නට පස්සේ නේද? ෆෝඩෝ, නටාන්ස් වගේ. හරියටම ඒකේ තමයි පටන් ගැනීම උනේ B2 බෝම්බ එහෙම යොදාගෙන. ඉතින් ඒකට ප්‍රතිචාර විදිහට ඉරානයට අර කටාර් වල තියෙන ඇමරිකානු හමුදා කඳවුරටයි ඊශ්‍රායලයටයි මිසයිල් ගැහුවා. දවස් 12ක් වගේ නේද මේ ගැටුම තිබ්බේ. ඒකෙන් ඉරාන පැත්තේ 865කටත් වඩා මැරුණා කියලායි වාර්තා වෙන්නේ. හමුදාවේ අය, සිවිල් අය. ඊශ්‍රායල පැත්තෙනු සිවිල් වැසියන් 24ක් විතර මිය ගිහින් 600ක් වගේ තුවාල ලැබුවා කියලාත් කියුණා. ඒ ජීවිත හානි ප්‍රමාණය ඇත්තරම කනගාටුදායකයි. ඊට පස්සේ අර ඇමරිකාව මැදිහත් වෙලා ට්‍රම්ප් පරිපාලනයෙන් සටන් විරාමයක් ගෙනාවා. ඒත් එක කියන්නේ කොයිතරම් දුරට ස්ථිර එකක් වුණාද මට මතකයි. ඒ ගැන වාර්තාවල පොඩි දෙගිඩියාවක් තිබුණා. ඔව් ඒක ඇත්ත. සටන් විරාමයේ ප්‍රකාශයට පත් කළා තමයි. හැබැයි අර ඒක හරියටම ක්‍රියාත්මක වෙන්න තිබ්බ විලාව වෙනකනුත් දෙපැත්තෙන්ම ප්‍රහාරය එල්ල වුණා. නෙතන්යාහු නම් කිව්වා යා එකඟයි කියලා. ඉරානයේ විදේශ ඇමති මුලින් කිව්වේ ඊශ්‍රායල ප්‍රහාර නැවතුනොත් එයාලත් නවත්තනවා කියලා. ඒත් එහෙම කිවිසුමක් නැහැ කියලාත් කිව්වා. කොහොම හරි ඉතින් අන්තිමට ට්‍රම්ප් කිව්වා සටන් විරාමය ක්‍රියාත්මකයි කියලා. ඒත් අර යටින් තියෙන ආතතිය තාම තියෙනවා කියන එක නම් පැහැදිලි. හරි. ගෝලීය වශයෙන් ගත්තම මේ ගැටුමෙන් ක්ෂණිකව වෙච්ච බලපෑම මොන වගේද? ලොකුම එක තමයි තෙල් මිල. බ්‍රෙන්ට් බොර තෙල් බැරල් එකක් ඩොලර් 81ක පැනලා ගියා. ඒක ලොකු ඉහළ යාමක්. හැබැයි ඉතින් අර සටන් විරාම කතාව ආවට පස්සේ ආයෙත් හතපාතියකින් විතර මිල බැස්සා. මෙතර වැඩගත්ම දේ තමයි අර හෝමෝස් සමුද්‍ර සංධිය. ලෝකයේ තෙල් වලින් 20ක් විතර යන්නේ එතන ඉන්නේ. ඔව්. ඉතින් ඒ පාර වැහෙයිද කියන බය වෙළඳපොරට ලොකෝට බලපෑවා. ඒත් එක්කම ආයෝජකයෝ එහෙම රත්තරන් ඩොලර් වගේ ආරක්ෂිත දේවල් වලට ගියා. ගුවන් ගමන එහෙම තවලංගු වුණානේ. සංචාරක කර්මාන්තයට පොඩි බලපෑමක් ආවා. හරි. එතකොට දැන් අපි ලංකාව පැත්තට හැරෙමු. මේක අපේ රටට කොහොමද බලපාන්නේ? මූලාශ්‍ර වලින් පේන විදිහද මේක අපේ රටේ අර දැනටමත් ටිකක් අමාරුවෙන් තියෙන ආර්ථිකයට ලොකු පීඩනයක් වගේ? අනිවාර්යයෙන්ම ලංකාව ඉතිහාසයේ ඉඳලම ඉරානයේ එකත් අවිත් තෙල් වගේ දේවල් ඊශ්‍රායලයේ එකත් කැෆීඩෝරා ඩ්‍රෝන් යාන ගනුදෙනු කරලා තිනවා. හැබැයි මේ ගැටුම විශේෂයෙන්ම අපේ රටේ දැන් තියෙන ආර්ථික අමාරුකම් එක්ක බැලුවම මේක දරා ගන්න ටිකක් අමාරු පීඩනයක් වෙන්න පුළුවන්. ප්‍රධානම කාරණයක් තමයි තෙල් මිල. අපි දන්නවනේ අපි කොච්චර තෙල් ආනයනයේ මත යැපෙනවද කියලා. හිතන්නකෝ තෙල් බැරලයක මිල ඩොලර් 1කින් විතරක් වැඩි වුණොත් අපි අවුරුද්දක ආනයන බිලට ඩොලර් මිලියන 50ක් 70ක් අතර ගාණක් එකතු වෙනවා. මිලියන 50 70ක් ඒක ලොකු ගාණක්. ඔව්. ඉතින් අර හෝර්මුස් සමුද්‍ර සංධියේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මේ තත්ත්වය මීට වඩා දරුණු වෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්ත. එතකොට අර විදේශ ප්‍රේෂණ පැත්ත මැද පෙරදිග කියන්නේ අපිට සල්ලීන ප්‍රධානම කලාපයක් නේද භාගයකටත් වඩා? ඕ 55ක් වගේ එන්නේ. එහෙන් ඒකත් ඊටාම තීරණාත්මකයි. දැන් ඊශ්‍රායලයේ ඉන්න අපේ අය 20000ක් විතර ඉන්නවා කියනවනේ. එයාලට රැකියාවලට යන්න తాවකාලිකව තහනම් වුණා. ඒකින් විතරක් මාසෙකට ඩොලර් මිලියන 8 ඉඳලා 12ක් විතර ආදායමක් රටට නැති වෙන්න පුළුවන් කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කලාපයේ පොදුවේ තියෙන අස්ථාවරත්වය නිසා මැද පෙරදිගින් එන මුළු ප්‍රේෂණ ගලා ඒමටම බලපෑමක් වෙන්න පුළුවන්. ඒකත් ලොකු ප්‍රශ්නයක්. විනිමය අනුපාතය රුපියලට මොකද වෙන්නේ? උද්දමනය. අනිවාර්යෙන් බලපානවා. ඩොලර් එක ශක්තිමත් වෙනවා. අපේ ආනයන වියදම් වැඩි වෙනවා. එතකොට රුපියලට පීඩනයක් එනවා. ජූනි මැද වෙද්දිම රුපියල 300 ඉඳලා 305 පැත්තට වගේ ගියා නේද?
ඕ ඉතින් ඉන්ධන මිල අනිත් ආනයනික තේවල් වල මිල වැඩි වෙනකොට ප්‍රවාහන ගාස්තු, කෑම බීම, බිල්පත් මේ හැමදේම උඩ යනවා. විශ්ලේෂකයෝ කියන විදිහට කෙටි කාලිනව උද්දමනය 0.5% ඉඳලා 1.2ක් අතර ගාණකින් වැඩි වෙන්න පුළුවන්. අපනයන වලටත් බලපෑමක් එනවද? දැන් අපේ තේ වගේ දේවල් වෙන්න පුළුවන්. මැද පෙරදිග කියන්නේ අපේ තේ වෙළඳ පොලෙන් 10-20ක් විතර. ඉතින් ඒ පැත්තේ මොකක් හරි බාධාවක් ඇති වුණොත් ඒක අපේ තේ අපනයනයට බලපන්න ඉඩ තියෙනවනේ. ඊට අමතරව මේ වගේ අස්ථාවර කාලවලදී අර කොළඹ කොටස් වෙළඳ පොලෙන් බැඳුම් කර වෙළඳ පොලෙන් විදේශ ආයෝජන ටිකක් එළියට යන්න තියෙන ඉඩත් වැඩි. ලංකාව සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට අර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. හැබැයි මේ අර්බුදයත් එක්ක ඒක පවත්වාගෙන යන එකත් අභියෝගයක් වේ වගේ නේද? ඇත්තම මේ සිද්ධවීමෙන් ආයමත් පේනවා අපි විදේශ ආධාර ආයෝජන මත කොයිතරම් යැපෙනවද කියන එක. සමහර විට අර ජාත්‍යන්තර පාර්ශවකරුවන්ට පුරුවන් මේක පාවිච්චි කරලා ලංකාවට දිගුකාලීන ප්‍රතිසංස්කරණ වලට බලපෑම් කරන්නත්. එහෙනම් අවසාන වශයෙන් අපි මේ කාරණය ගැන පොඩ්ඩක් හිතමු. ශ්‍රී ලංකාවේ මේ තියෙන සියුම් ආර්ථික තත්වය, කලාපීය බලවතුම් එක්ක සමබරව ඉන්න දරන උත්සාහය, විශේෂයෙන්ම අර මැද පෙරදිග රැකියා සහ වෙළදාම මත අපි තදින්ම රඳා පවතින එක. මේ කාරණා ඔක්කොම එක්ක බැලුවම මේ මෑත ගැටුම ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ප්‍රතිපත්තියට සහ මැද පෙරදිග සම්බන්ධ ආර්ථික උපාය මාර්ගවලට ස්ථිර වෙනසක් ඇති කරන්න තරම් බලවත් වෙයිද? ඒක ඇත්තටම ඉදිරියට බලන්න ඕන කාරණයක්.